කවුරුත් දන්නේ ඉස්සරහට. කියලා දානවා ආයෙත් බණවලට කියන එකකුත් නැහැ. වැඩිපුරම සීනිගම ගිහින් මිනිස්සු මොකද්ද කරන්නේ? සෙත් පතනවද? අපරියම්ම කියලා කියනවනේ. කියනවනේ කවුල් කැඩියම් කියලා කියන්නේ. කොරවයන් කියලා පට්ටුකට ගන්න. කාටද? මේ පැත්තලත් එහෙමද නැහැ. පොඩි හරි හොරකමක් වුණොත් මොකද කරන්නේ? වෙනසනේ පතනවනේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. මරෙන්න කලින් ජීවිතෙන් නතර කරන්න ඕන එකක් තමයි හොඳට මතක තියාගන්න. අනුන්ට වෛර කරන එක නවත්තන්න. මිනිස්සු අපිට කොච්චර දෙස් දෙවල් තිබ්බත් මම මේ කියන එක හොඳට අහගන්න. අපිට ඉදිරිවාදිකම් කරපු මිනිස්සු ඇති නැද්ද? කකුලෙන් නැද බුදවිය නැද්ද? ඉස්කෝලේ යන කාලේ ඉඳන් හතුරුකම් කරපු මිනිස්සු නැද්ද? කසාද බැඳපු ගායනම් එනහෙලිකම් කරපු නැන්දම්මලා නැද්ද? ගෙදර ආපු ගායනම් ගම රටත් එක්ක අපිරිය කරපු මිනිස්සු නැද්ද? රස්සාවත් එක්ක එපා කරපු යාළුවෝ ජොබ් එකත් එක්ක එපා කරපු ආයතනයේ සමකාලීනව සේවකයෝ ඔය ජීවිතය අපිරිය වෙන අරමට අප්‍රසන්න මිනිස්සු හම්බෙලා ඇති. බොහොම කරුණාවෙන් දේශනා කරන සත්පුරුෂ බින්නදුනේ ඔලුතිය මිනිස්සු ඇති නැද්ද? නැත්නම් සල්ලි ඉල්ලගෙන ආපහු දීපු මෙතනදල එහෙම නැත්නම් මම කියලා අනිත් පැත්තේ ඉල්ලගත්තාම ටිකක් දෙනවා හොරයි. ඔය සමහරව ඉන්නවනේ කියනෝනේ හාමුදුරුවනේ දුන්නොත් දෙන්නේ 500යි. ඇයි? ගන්න බැයි නම් දෙන්නේ 500යි. අරගෙන ඕනතරම් දෙන්න ඇත්තේ. නැත්තන්ගේ ජීවිතේට බොරු කියපු මිනිස්සු කොච්චර ඉන්නවද? රවට්ටපු මිනිස්සු කොච්චර ඉන්නවද? එකපාර නෙවෙයි දෙපාර රවට්ටපු මිනිස්සු කොච්චර ඉන්නවද? බොරු පොරොන්දු දීපු මිනිස්සු කොච්චර ඉන්නවද? අප්‍රසන්න කරපු මිනිස්සු කොච්චර ඉන්නවද? බුදුහාමුදුරුවෝ මොකද්ද උගන්වන්නේ? බුදුහාමුදුරුවෝ මොකද්ද කියන්නේ? මාත්‍රයකින්වත් වෛර කරන්න එපා. මිනිස්සුන්ට අහිතක් පතන්න එපා. ඒ මිනිස්සුන්ට දෝෂයක් නගන්න එපා. ඇයි පින්නතුනේ මෙහෙම කරන්න එපා කියන්නේ? මෛත්‍රී කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? බල්ලොන්ට මෛත්‍රී කරේ. මෛත්‍රී වඩන්න පුළුවන් සතෙක් කියමු බලන්න. මොන සතාටද මෛත්‍රී වඩන්න පුළුවන්? මෛත්‍රී වඩනවා කියන්නේ අමුතුවෙන් කරන එකක් එහෙම නෙමෙයි. මරන්න කලින් මේ කත ගති නවත්තලා මරන්න ඕනේ. හේතුවක් තියෙනවා. සංසාරේ පින්නතුනේ හරි කාලෙක ඉන්නේ අපි මිනිස්සු වෙලා උපදින්න. දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්න ලබන කවුරු වෙලා උපදී කියලා. එහෙම සැකයක්වත් නැද්ද? කල්ප ගාන යනකම් මිනිස්සු වෙලා උපදින එකක් නෑ. හේතුව අර බුදුහාමුදුරුවෝ දේශනා කරනවනේ ආනන්ද හාමුදුරුවෝ ආනන්ද මේ මහ පොළොවට නිය පොත්ත ගහලා වැලි ටිකක් ගත්තාම ඕකේ රැඳෙන්නේ කොච්චරක්? ඒ වගේ බොහොම පොඩි ප්‍රමාණයක්
පින්නත් මිනිස්සු වෙලා උපදී කල්ප ගානක් යනකම් ආය අපි මිනිස්සු වෙලා උපදින එක. දැන් ප්‍රශ්නයක් තියෙනවා. මොකටද මිනිස්සු වෙලා උපදින්නේ? ගැටලුවක් තියෙනවා. මගෙන් තේරෙන්නේ හොඳ. මට අදෙන කොට කතා කරනවා පිනතුනේ හෙට ලෝක සුදු සරයට දිනේ මං හිතන්නේ. හෙට එක අපේ ස්පේන් නැති තරුණේ කතා කරලා කියනවා හාමුදුරුවනේ මිනිස්සුන්ට මේක ගිහින් අද කියන්නේ දැන් මේ එනකොට කතා කරේ ඔය බොහොම ළඟින් ඇලිය කොටට එහින් කතා කරනවා මිනිස්සුන්ට කිය ස්පේන මිනිස්සු හරි පින්වන්තයි ස්පේන මිනිස්සු පව්හත්